යාකොබ් 3:4 මෙන්න නැව්. ඔයගොල්ලෝ නැව් වලයි පාර වලයි වෙනස දන්නවනේ. නැව් කියන්නේ බෝට්ටු නෙමෙයි. බෝට්ටු කියන්නේ පාරුත් නෙමෙයි. නැව් කියන්නේ කොයි වගේද කියලා ඔයගොල්ලෝ දන්න නැව් කියන්නේ කොයි වගේද කියලා. මෙතන කියනවා මෙන්න නැව්. එතන කියන්නේ නැව් කියලා. එපමණ මහත් නමුත් තද සුළං වලින් ගෙන යනු ලබන නමුත් ඉතා කුඩා සුක්කානමකින් අල්ලන්නා විසින් කැමති අතර හරනු ලබයි. ඒ කියන්නේ මෙතන කියන්නේ මෙතන ලොකු නැවක් තියෙන. හරි විශාල නැවක් තියෙන. අපි තුමු ටයිටැනික් නැව කියන්නේ. ඔය ටයිටැනික් කියන දන්නවනේ. නැව යනකොට හුලං යනවා. කියන්නේ හුලං යනකොට නැව මෙහිම යනවා. අනිත් පැත්තට මෙහිම යනවා නේද? යනකොට කපිතානෝරයා මොකද කරන්නේ? පොඩි ගෙඩට් එකක් තියෙනවා සුක්කානම කියලා. නැව මේ පැත්තට යනකොට ඒගොල්ලෝ එයා කපිතාන් මේ පැත්තට කරකවනවා නේද? මේ පැත්තට යනකොට මෙහෙට කරකවනවා. මෙහෙට යද්දි සුක්කානම මෙහෙට කරකවනවා. එක් අච්චර විශාල නැවක්. විශාල නැවක්. කොච්චර ලොකු හුලඟක් ආවත් පොඩි සුක්කානම කියන එකෙන් නැව අවශ්‍ය පැත්ත හරවන්න. නැව වැටෙන්න දෙන්නේ නැහැ. නැව කෙලින් තියාගන්න. දෙවමාසෙ කියනවා ඕගොල්ලොන්ගේ ඇතුලේ තියෙන්නේ සුක්කානම. ඕගොල්ලොන්ගේ ඇතුලේ තියෙන්නේ සුක්කානම. වැඩේ තියෙන්නේ අපි මොකද කරන්නේ? සුක්කානම තියෙනවා. අපි දෙවමාසෙ කියනවා ස්වාමිනී ඇදයනවා කියන. නැව ඇදයනවා කියන. අනේ බේරගන්න කියන. පෙරලෙන්න යනවා අපි ස්වාමි මහසෙට කියනවා. ස්වාමි මහසෙ කියනවා සුක්කානම අතේ. ස්වාමි මහසෙ කියනවා ඕගොල්ලෝට දීලා තියෙන සුක්කානම. ඕගොල්ලෝ කරගන්න කියන. අපි බේරගන්න කියන. සුක්කාන අපිට දීලා තියෙන්නේ. එතකොට දෙව මහන්සේ බැහැලෙන්නේ නැහැ ඕගොල්ලෝ සුක්කානම කරගන්න. දෙව මහන්සේ සුක්කානමත් දුන්නාට පස්සේ කරකවන්න අත් දෙකක් දුන්නාට පස්සේ ආයෙත් මොකටද දෙව මහන්සේ එන්නම කරගන්න. ඕගොල්ලෝ දීලා තියෙන්නේ කරගන්න. ඕගොල්ලෝ කරගන්න ඕනේ. නැත්තම් හැප්පෙනවා. නැත්තම් හැප්පෙන්නේ නැහැ කියලා කියනවා. දෙව මහන්සේ කියන කරගන්න කියනවා. කියන්නේ මොන වාතාවරණයක් ආවත් අපි අපනවාස් අපි තුර තියලා තියෙන සුක්කානම මොන වාතාවරණයක් ආවත් මොන අභියෝගයක් ආවත් අපිට ඒක අපිට අපේ සාර්ථකත්වයේ තියෙන්නේ මේ ලෝකේ රජය තුර නෙමෙයි. රටක රජෙක් තීරණය ගන්න බෑ දේවමාංශයේ දරුවෙක්ගේ සාර්ථකත්වය. දැන් හිතන්න අපි කොරෝනා භවයේ කාලේ කොරෝනා කියලා චර්ච් සර්විස් කියන්නේ ලොක්ඩවුන් කරා. රට ලොක්ඩවුන් කළා දැම්මා. ලොක්ඩවුන් කළා දැම්මට පස්සේ ඒ කියන්නේ අපිට දැන් චර්ච් පහළ දැම්මද අපි? ඔව් සමහර චර්ච් කියන්නේ එතන රජයට කියන්නේ අපි රජයට අමතක වෙන්න ඕනේ කරු ගන්න ඕනේ. ඒකන සර්විස් නැවතුවට ගොඩක් අය ලයිව් කරන් ගියා. YouTube එකෙන් සර්විස් කරා. Zoom එකෙන් ඒගොල්ලෝගේ සර්විස් කරන් ගියා. ඒව නැවතුනේ නැහැ. අපේ අනාගත, අපේ සාර්ථකත්වය, අපේ ජයග්‍රහණය වෙන කාටවත් තීරණය කරන්න බෑ. ඒක තියෙන්නේ අපි ගාව. මොකද උන්වහන්සේ අපිට දීලා තියෙන සුක්කාන. අපිට ඒ සුක්කාන අපිට ඔය විදිහට කරගන්න පුළුවන්. වෙන කිසිම දෙයකට අපේ සාර්ථකත්වය නවත්තන්න බෑ. මොකද කිව්වොත් දේවමහාස්‍ය අපේ පක්ෂයට සිටිනවා නම් අනිත් පැත්තට මොනවද අපිට මොකද වෙන්නේ? අපි සාර්ථක වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අපි ඒතකොට සාර්ථක වෙන්නේ කොහොමද මේ සම්බන්ධ? දැන් අපිට දේවමහාස්‍ය දීලා තියෙනවා දිවක් කියලා දෙන්න. අපිට කතා කරන්න දිවක් දීලා තියෙන උන්වහන්සේ. අපි ඒක පාවිච්චි කරන්න විදිහින් තමයි අපේ සාර්ථකත්වය තීරණය වෙන්නේ. අපිට දේවමහාස්‍යගෙන් දැන් ඉල්ලන්න දෙයක් නැහැ. අනේ ස්වාමීනි මට දෙන්න මට කාර් එකක් දෙන්න. අනේ ස්වාමීනි මට ගියක් දෙන්න. මට ස්වාමීනි ඉන්න තැනක් නැහැ. මට කන්න දෙන්න. එහෙම ඉල්ලන්න බෑ අපිට. ඉල්ලන්න කියන්නේ ඇදහිලි මට්ටම් තියෙනවා. නව ඇදහිලිවන්තයෙක් ඉන්න මට්ටම අනුව එයාට ඉල්ලන්න පුළුවන්. ඇත්ත ඒ කියන්නේ ඉල්ලන්න පුළුවන් කෙනෙක්ට. හැබැයි අපිට ඉල්ලන්න දෙයක් නැහැ. අපි ගැලවීම ලබනවත් එක දේවමහාස්‍ය හැමදේම අපිට දීලා තියෙනවා. අපිට අය දේවමහාස්‍යගේ ඉල්ලන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපිට උන්වහන්සේ හැමදේම දීලා තියෙනවා. අපිට අවශ්‍ය වෙන හැමදේම උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ අපි ඉල්ලන්නත් කලින් උන්වහන්සේ අපිට දීලා තියෙනවා. අපිට තියෙන්නේ ලබා ගන්න. අපි ලම්බාණු කරන්න විතරයි තියෙන්නේ. අපිට ආයේ ඉල්ලන්න දෙයක් නැහැ. කියන්නේ දේවමහාස්‍ය හැමදේම දීලා තියෙනවා. අපිට අපේ සාර්ථකත්වයේ තීරණය ගන්න පුළුවන් අපේ දිවෙන්. අපිට ඕන දෙයක් කතා කරන්න නිදහස් දීලා තියෙනවා. හැබැයි අපිට මේ නිදහස අනිසිලස භාවිත කරන්න බෑ. අපි දේවමහාස්‍යගේ දරුවෝ විදිහට අපිට ඒවා වැරදි විදිහට භාවිත කරන්න බෑ. අපිට මිනිස්සෙක්ට ශාප කරන්න බෑ. දහස් හරයක් බෑ. මොකද උන්වහන්සේ කියලා තියෙන්නේ ශාප කරන්න නෙමෙයි. උන්වහන්සේ කියලා තියෙන්නේ නුඹට ශාප කරන්නන්ට ආශිර්වාද කරන්න. ශාපනකොට ආශිර්වාද කරපන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ශාප ගන්න පුළුවන්. මිනිස්සු අපිට ශාප කරනවා. සමහරු ශාප කරනවා. සමහරු කියන අපිට පිස්සු කියන. කියන්නේ ඒකත් දේවමහාස්‍ය වචන දාන්න. දේවමහාස්‍යගේ ප්‍රඥාව මනුෂ්‍යයන්ට මෝඩකම. මනුෂ්‍යයන්ගේ ප්‍රඥාව දේවමහාස්‍යයට මෝඩකමක් කියලා දාන්නේ. අපේ සාර්ථකත්වයට යන තමයි උන්වහන්සේ අපිට කතා කරන්න දෙන්නේ. අපේ වචන වලින් පුළුවන් අපිට දේවල් වෙනස් කරන්න. අපිට දේවල් මවන්න පුළුවන්. අපිට දේවල් වෙනස් කරන්න පුළුවන්. අපිට කතා කරන වචන වල අපිට කරන්න බැරි දෙයක් නැහැ. ඒ නිසා වචන කතා කරද්දී ප්‍රවේශම් වෙන්න ඕනේ. වචන අනිසිලස භාවිත කරන්න බෑ. මොකද කිව්වොත් අපි දේවමහාස්‍ය අපි මවලා තියෙන්නේ
මැවිල්ල වෙනස් කරන්න මැවිල්ල හොඳ විදිහට වෙනස් කරන්න. දේවාංශගේ වචන සඳහන් වෙනවා කුරුදුල් පුත්‍රයන්. ඒ කියන්නේ දේවාංශගේ කුරුදුල් පුත්‍රයන් එනකම් මැවිල්ල උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටිනවා කියලා. අපිට මැවිල්ල විනාශ කරන්න බෑ. අපිට ශාප කරන්න බෑ. අපිට කියලා වචන වලින් අපි හරියට භාවිතා කරන්න ඕනේ. අපේ ජීවිතේ සාර්ථකත්වය තීරණය කරන්නේ අපි කතා කරන වචන.